චීනොත් කන කෙහෙල් මල්. අපි බලමු කොහොම වියලි එකේ ස්ටීම් තුර හොඳට උණු වෙන චීනොත් කන කෙහෙල් මල්. කම්චාම් gold needle banana flower එහෙම නැත්නම් අපි කවුරුත් දන්න කෙහෙල් මල්. ඉතින් අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ මේ කෙසෙල් මල් පාවිච්චි කරලා හදන රසම රස චයිනීස් රෙසිපි එකක්. ඉතින් ලංකාවේ අපි නම් ගොඩක් වෙලාවට සම්පූර්ණ කෙහෙල් මුවම ආහාරයට ගන්නවානේ. නමුත් මේ චීන ජාතිකයන් ආහාරයට ගන්නේ මෙන්න මේ වගේ වියලලා තියෙන කෙසෙල් මල්. ඉතින් අද අපි බලමු කොහොමද මේ වියලි කෙසෙල් මල් පාවිච්චි කරලා රසම රස චයිනීස් කෑමක් හදන්නේ කියලා. එන්න අපි යමු. ඉතින් අද මම හදන්න යන්නේ කෙසෙල් මල් එක චිකන් එකක්. කොහොමද කියලා බලමු. ඉතින් අවශ්‍ය කරන අමුද්‍රව්‍ය වෙන්නේ චිකන්. මෙතන තියෙනවා මම වියලි කෙසෙල් මල් හොඳට පොඟවලා අරන් තියෙනවා. මේ තියෙන්නේ හතු කියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති ලංකාවේ තියෙනවා ගස්වල අර කොටන් හතු කියන්නේ අන්න ඒවා මෙහි ආහාරයට ගන්නවා. ඒකත් හොඳට මම පෙඟෙන්න තියලා අරන් තියෙනවා. තියෙන්නේ වියලි ඒවා. ඉතින් පෙඟුනට පස්සේ අර වගේ වෙනවා සුදුලුණු ඉඟුරු. ඊට අමතරව ගම්මිරිස් කුඩු ටිකක්, තල තෙල්, corn flour, ලුණු, තව light soy sauce, dark soy sauce, ඒ වගේම cooking oil ටිකකුත් ඕන වෙනවා. දැන් බලමු කොහොමද හදන්නේ කියලා. ඉතින් තියෙන ලට්ටපට්ට ඔක්කොම නෑ ළමයි. කෙසෙල් මල් ටික, ඊට පස්සේ හතු, ඉඟුරු, සුදුලුණු, ගම්බිරිස් මේවට මට ප්‍රමාණවල් කියන්න බෑ. මම හිතෙමින්මට අරන් තියෙන්නේ. ඉතින් ඔයාලගේ රස අනුව ලුණු, ගම්බිරිස්, soy sauce ඒ හැමදේම එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්න.
ඉතින් මේ හොඳ මැරිනේට් කරගත්ත චිකන් එක හොඳට පොලිතින් එකකින් වහලා මම පැය භාගයක් විනාඩි 40ක් වගේ ෆ්‍රිජ් එකේ තියලා තියෙනවා මේක ස්ටීම් කරගන්න කලින්. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell notification එකත් on කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි මගේ මේ වීඩියෝ එක හොඳ නම් like එකක් comment එකක් දාලා තවත් කෙනෙක්ට බලන්න share කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. මම ඉතින් රයිස් කුකර් එකේ තමයි චිකන් එක ස්ටීම් කරගන්න මට ලේසි නිසා වතුර ටිකක් දාලා උණු වෙන්න තියලා හොඳට වතුර ජල වාෂ්ප එනකොට ස්ටීම් කරගන්නයි තියෙන්නේ. ඉතින් ඒක ඔයාලට අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. ඔයාලා කවුරුත් දන්නවා ඉතින් කෑම වර්ග හදනකොට කොහොමද ස්ටීම් කරන්න කියලා. වතුර හොඳට උණු වෙනවා. ඔන්න මම දැන් චිකන් එක ස්ටීම් කරගන්නවා. සාමාන්‍ය විනාඩි 20ක් 30ක් වගේ ස්ටීම් කරගත්තාම ඇති. ඔන්න ඉතින් දැන් අපේ රසම රස චිකන් එක රෙඩි වෙලා තියෙන කන්න තමයි තියෙන්නේ. මේක ඇත්තටම හරිම රසයි. ඉතින් මං හිතනවා වෙනදා වගේ අදත් ඔයාලා මගේ වීඩියෝ එක ගොඩක් රස විඳින්න ඇති කියලා. එහෙනම් ආයෙ හම්බ වෙන්න එනකන් ගිහලා එන්නම්. බයි බයි.